ඔයාට මේක නෑ අයියෝ මටත් මෙහෙම දෙයක් තිබ්බනම් ඔය මයින්ඩ්සෙට් එකයි. නිසා ලොකු ඩ්‍රීම්ස් තියාගන්න මල්ලි. මොකද මේ ලොකු ඩ්‍රීම්ස් වලට ගියපු මිනිස්සු ඔයාලා අපි වගේම පොඩි දැනගන්න. PewDiePie කියන එක්තරා පොයින්ට් එකක් තියෙනවා. ඒක මගේ හිතට තදින්ම වැදුන දෙයක්. මම වල හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා ආදරෙන් මගේ YouTube channel එකට. මම Dr. Science. අපේ channel එකෙන් වෙනදා කතා වෙන්නේ නැති දෙයක්. නමුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන දෙයක්. සහ මම වැඩිපුරම ආස ටොපික් එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට නංගි මල්ලි මේ වෙනකොට ඉස්කෝලේ ගෙනියන ලස්සන බෑග් එකක් නැති වෙන්න පුළුවන්. මල්ලි කියන්න දාන සපත්තු දෙයක් නැති වෙන්න පුළුවන්. ක්ලාස් එකට අදින්න හොඳ කිට් එකක් නැති වෙන්න පුළුවන්. තියෙන එකම ඩෙනිම වෙන්න පුළුවන්. මට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක් තමයි ඉස්කෝලේ යන කාලේ මට තිබ්බ පොඩි ෆෝන් එකක් විතරයි. අනේ අපිටත් මේව තිබ්බනම් මට මෙහෙම නෑනේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන ප්‍රශ්න වලට අද උත්තර දෙන්න තමයි යන්නේ නංගි මල්ලි. මේ ප්‍රශ්න වලට උත්තර පැහැදිලි කරන්න යන්නේ PewDiePie කියන පුද්ගලයාගේ කතා මාලාවෙන්. ඉතින් PewDiePie කියන්නේ කවුද කියලා ගොඩාක් දෙනෙක් දන්නවා මං හිතන්නේ මේ වීඩියෝ එක බලන. දන්නේ නැති කට්ටිය චුටි පැහැදිලි කිරීමක් කරන්න නංගි මල්ලි. PewDiePie කියලා කියන්නේ ඉස්සෙල්ලාම මේක මධ්‍යම පාන්තික පවුලක ඉපදුන සාමාන්‍ය ඔයාලා අපි වගේ ළමයි. එතකොට PewDiePie එක්තරා යුගයකදී සමත් වෙනවා ලෝකයෙන්ම වැඩිපුරම සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න YouTube channel එකේ අයිතිකාරයා බවට පත් වෙන්න. ඉතින් සාමාන්‍ය පවුලක මධ්‍යම පාන්තික ළමෙක් තමයි ඔය කියන ලෙවල් එකටත් යන්නේ නංගි මල්ලි. ඉතින් ඔයාලා වගේම කෙනෙක් තමයි එතනට ගිහිල්ලා තියෙන්නේ. PewDiePie ගෙන් මම මගේ ජීවිතේට ගත්ත දේවල් ටිකක් තමයි නංගි මල්ලි ඔයාලට කියලා දෙන්න. ඔයාලටත් මේක වැදගත් වෙයි කියලා ඉඳලා PewDiePie කියන එක්තරා පොයින්ට් එකක් තියෙනවා. ඒක මගේ හිතට තදින්ම වැදුන දෙයක්. ඒක තමයි ඔයාට නැති දේවල් ගැන හිතන්න යන්න එපා. තේරෙනවද? ඔයාගේ තියෙන දේවල් වලින් උපරිම මැච් එකක් ගන්න බලන්න. PewDiePieට YouTube පටන් ගන්නකොට ඔය කියන කැමරා ෆෝන්ස්වත් ඔය කියන හොඳ DSLR කැම් එකක්වත් ඊට පස්සේ ලයිටින් සෙටප්වත් මොනවත් කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඉතින් එයා පටන් ගත්තේ බින්දුවේ. ඉතින් PewDiePie පොයින්ට් එක තමයි PewDiePie කිව්වා මට තමයි හොඳම කැම් එක තියෙන්නේ. PewDiePie කියනවා මට තමයි හොඳම මයික්‍රොෆෝන් එක තියෙන්නේ. PewDiePie කියනවා මට තමයි හොඳ editing software එක තියෙන්නේ. මේ සාමාන්‍ය විදිහට edit කරපු කෙනෙක් right මේ සාමාන්‍ය විදිහට විද්‍යාව පටන් ගත්ත YouTube එකේ කිසිම දෙයක් නෑ. ඔයාලට ඕන නම් ගිහලා බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා PewDiePie කලින්ම කරපු YouTube videos අතිශය සාමාන්‍ය. මේ quality එකවත් නෑ සමහර තැන්. ඉතින් ඒ level එකෙන් පටන් අරගෙන PewDiePie ගේ mindset එකත් එක්ක PewDiePie අන්තිමට ගියපු දේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් ලෝකෙම්ම අංක එක ලෝකෙන් මානසික බවට පත් වෙන PewDiePieට හැකියාවක් ලැබෙනවා. ඔයාට මේක නෑ අයියෝ මටත් මෙහෙම දෙයක් තිබ්බනම් ඔය මයින්ඩ්සෙට් එකයි ඉන්නේ. ඔය මයින්ඩ්සෙට් එක තියෙන කල් ඔයාට ඔයා ගැන දුකක් තමයි දෙන්නේ. අයියෝ මට මේක නෑ අයියෝ මට මේක නෑ අයියෝ මට මේක නෑනේ කියලා තමයි හැමතිස්සෙම ඉන්නේ. ඔයා ගාව තියෙන පොඩි බටන් ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒක ලෝකේ තියෙන හොඳම ෆෝන් එක කියලා හිතන්න. ඔයා ගාව තියෙන එක සපත්තු දෙකක් කියලා හිතන්න. ඒක ලෝකේ තියෙන ලස්සනම සපත්තු දෙක කියලා හිතන්න. ඉතින් අංගවලේ ඔයාට තියෙන පොඩි දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඒ තියෙන දේවල් වලින් මැච් එකක් ගන්න. ඒවත් එක්ක ඉස්සරහට යන්න. තියෙන දේවල් වලට වෛර කර කර තියෙන දේවල් වලට අයියෝ මට මෙහෙම නෑ නැති බණේ කිය මේක කරන්න බෑ නංගි. ඉතින් අනිත් වැදගත් දේ නංගි මල්ලි මම පෞද්ගලිකව මගේ ජීවිතේ ලෙජෙන්ඩරි විදිහට රහින කට්ටිය තමයි ඔය චරිත දිසානායක සර්ලා, මුතුගල සර්ලා, අමිල දිසානායක සර්ලා, අනුරාධ සර්ලා, සෝලෝ හයිකර්ස්ලා ඒ වගේ. ඒත් එයාලා බලන්න අඩු වයසට ගහපු මැච් එක. ඔක්කොම මෙතන ඉන්න කට්ටිය. ඉතින් බහුතරය මධ්‍යම වාන්තික පවුල් ළමයි. එයාලටත් චරිතය මන් දකින එක වීඩියෝ එක කියනවා නම් මල්ලි. එයාලගේ ගෙදර අඩුම තරමේ බයිසිකලයක්වත් තිබ්බේ නැහැ කියලා කියනවා තාත්තා. රයිට්. හිතන්නකෝ ඒ ලෙවල් එකෙන් පටන් අරගෙන තමයි උදන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බැරි නෑ නේද? මේ වීඩියෝ බලලා ඔයාලට දුපාඩු කියන්න පුළුවන්. මටත් ඒ ලෙවල් කාලේ හැමදේම දිස්පේ නැහැ. දුපාඩු කියන්න පුළුවන් හැමෝටම පොඩි දෙයක්. තියෙන දේවල් වලට ආදරය කරනවා. ඔයාලගේ තියෙන දේවල් දිනනවා. ඒවට වෛර කරන්නේ නැතුව ඒවත් එක්ක ලස්සන මැච් එකක් ගහගෙන ඉස්සරහට යන්න. ඔබ කියන්නේ තියෙන දේවල් වලින් නවතින්න කියලා නෙවෙයි. ඔයා ඉස්සරහට යද්දි ඔයාලට ඒක ඩෙවලොප් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. නමුත් තියෙන දේවල් සුපිරිම දේවල් කියලා හිතාගෙන සුපිරියට මැච් එකක් ගන්න. ඔයා ගාව තියෙන දේවල් ලෝකේ තියෙන හොඳම දේවල් කියලා හිතන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් ගැටලුවක් නැහැ. එහෙම හිතාගෙන කරන්න. ලොකු ඩ්‍රීම්ස් තියාගන්න. මම දැක්ක එක තැනක චර්දිස ලස්සනට කියනවා. ඔයාගේ ටාගට් එක ඩොක්ටර් කෙනෙක් වෙලා ගෙවල් ළඟ ඩිස්පෙන්සරි එකක් දාගන්න නෙමෙයි කියන එක. රයිට්. ඒ නිසා ලොකු ඩ්‍රීම්ස් තියාගන්න ඕනේ. මොකද මේ ලොකු ඩ්‍රීම්ස් වලට ගියපු මිනිස්සු ඔයාලා අපි වගේම පොඩි දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට වැඩ කරන්න ඕනේ.
ඔයාට තියෙන එක බාධා ඇති ප්‍රශ්න ඇති ප්‍රශ්නවලට නෙමෙයි ඒවා ෆෝකස් කරන්න ඕනේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඔයාලා ගාව තියෙන දේවල් ගැන හිතන්න නෙමෙයි නැති බැරි දේවල් ගැන හිතන්න එපා. ඒවා ඉස්සරහට ඔක්කොම හදාගන්න පුළුවන්. මොකද අපි හිතපු මේ කොමන් බැටල් ග්‍රවුන්ඩ් එකෙන්ම තමයි සල්ල සර්ලා ඊට පස්සේ තුගල සර්ලා ඊට පස්සේ අංග සර්ලා උඩට ආවේ. PewDiePie කියන්නේ ඔයාලා වගේම අපි වගේම හිටපු සාමාන්‍ය ළමෙක්. ඔයාලට මේක වෙනස් කරන්න බැහැ. ඔයාලට ඒ හැකියාව තියෙනවා. මේකේ වැදගත් පොයින්ට් එක මම ආයෙත් මතක් කරනවා. ඔයාගාව තියෙන දේවල් තමයි ලෝකේ තියෙන හොඳම දේවල්. ඒක ඔයාලට පුළුවන් නම් තියෙන දේවල් වලින් ලස්සන මැච් එකක් ගන්න ඉස්සරහට. ඉතින් එහෙනම් තවත් මේ වගේ සුදු විදිහට අරගෙන බලන්න ඉක්මනට දැන් සතරේ ඉන්න කෙනෙක් යන්න පොඩ්ඩක්